අයිබෝන් කියලා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද බලමු කොස් මැල්ලුමක් ලේසියෙන්ම හදාගන්න විදිය ගමේ රසට. මුලින්ම කොස් ටික මේ විදියට හොදලා පොඩි කෑලි වලට කපලා තඹ ගන්න තමයි ඕනේ. තඹ ගන්න වතුර සල්පයක් විතරයි ඕනේ. ලුණු එකයි දාලා තඹ ගන්න. ඊළඟට අපි බලමු පොල් මැල්ලුම හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම රතු ලුණු අමු මිරිස් ගම්බිරිස් ලුණුයි දාලා පොල් ටික මේ විදියට බ්ලෙන්ඩරෙන් කොටා ගන්න ඕන. කොටාගෙන කලින් පොල් ටිකක් ඉතුරු කරගත්තා. ඒ පොල් ටිකට මේ ටික කලවම් කරගන්න ඕන. මෙන්න මේ විදියට ටික්මන්. ඊළඟට වලදා ක්ලිපේ තියලා ඒකට තෙල් දාලා ඒකට අබ සුදු ලුණු රතු ලුණු උනන් දාන්න කරපිංචා මේව දාලා වැඩිගෙන එනකොට මිරිස් ටිකකුත් දාලා අර පොල් මිශ්‍රණය මේකට දාලා හොඳට කලවම් කරගන්න ඕන. මෙන්න මේ විදියට ටිකක් විනාඩි 2-3ක් වගේ හොඳට කලවම් වෙගෙන එනකොට තඹගත කොස් ටික මේකට දාන්න විතරයි තියෙන්නේ. යාළුවනේ හරිම ලේසි. ඔයාලත් හදලා බලන්නකෝ මේ විදියට කලවම් කරලා විනාඩි 2-3ක් ලිපේ තැම්බෙන්න තියන්න පොඩ්ඩක්. ලුණු ටිකක් කලවම් කරලා ගන්න මාරම රසයි. ඕගොල්ලොත් හදලා බලන්න. හරිම රසයි. එහෙනම්